ඇමරිකාවේ නම් සාමාන්‍යයෙන් බල්ලෙක් අරගෙන පාරේ යනකොට වීදි සුනකෝ වැඩි දක්නට ලැබෙන්නේ නැහැ. මොකද ඒ කාලේ මම හිතන්නේ ශීත දේශගුණයක් පැවතුනේ නිසා ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. නමුත් ලංකාව වගේ රටක මේ වීදි බල්ලෝ ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ තමන්ගේ සීමාවන් සලකුණු කරගෙන තියෙන්නේ. එතකොට මේ බල්ලෙක් එක්ක මේ සංචාරයේ වැඩම කරනකොට භික්ෂුන් වහන්සේලා මොන වගේ අකරතැබ්බයකට මුහුණ දෙයිද කියන පිළිබඳව අපිට ප්‍රශ්න තියෙනවා. ආලෝක කියන බල්ලා නිසා අපේ ඉන්න සාමාන්‍ය ලංකාවේ දිනදා ජීවත් වෙන බල්ලන්ට පහර වදිනවට මම භික්ෂුවක් විදිහට එකඟ නෑ. ඒ වගේම බුද්ධ කාලීන සමාජය තුළ අපි තිරිසන් සත්තුත් එක්ක පාගමන් ගියපුවා. දැන් ඔබ දකින්නේ සමහර විට තිරිසන් සත්ත්වයේ සිවුරු පෙරවීම කියන දේවල් අපි අනුමත කරන්නේ ඒ තුළ බුද්ධ චීවරයේ තියෙන වටිනාකම හැල් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට බෞද්ධ භික්ෂුන් වහන්සේලා විදිහට බෞද්ධ සමාජය විදිහට අපි එකගෙන चरत विखवे चारिकं बहुजन हिताय बहुजन सुखाय लोकानुकंपाय බලන්න මේ සැනසුම නිවුණු සිත්වල සදාතනික සාමය लोकय इन्न मैत्रिय पतायन्न लोकयागे निवेन सित पतायन्न लोकानुकंपाव पतायन्न බොහෝ ජනයාගේ හිතසුව පිණිස එන්න ලෝකය එන්න datang la dunia lihatlah kedamaian ini ketenangan hati damai yang abadi demi kebahagiaan semua makhluk mari melangkah dalam kasih sayang datanglah dunia walk for the many walk for the light to heal the world and end the night come oh world for the joy of all the spirit of peace is standing tall सबके हित के लिए करुणा की पुकार मैत्री के मार्ग पर सारा संसार අනිත් එක මේ සාමපාගමන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන නිසා අපිට තිබුණ මේ සාමපාගමන සියලු පළාත් ආවරණය වෙන පරිදි සිද්ධ කරන්න. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි උතුරු නැගෙනහිර කියන පළාත් දෙපළාත අත්හැර දමන්නේ මේ සිද්ධියේදී. බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරන්න ඕනේ බෞද්ධයෝ ඉන්න පැත්තක නෙවෙයි. බෞද්ධයෝ හීන පැත්තක. බෞද්ධයෝ අඩු පැත්තක තමයි බෞද්ධ ප්‍රබෝධය හදන්න ඕනේ. එහෙමනම් මේ සාමපාගමන වැටෙන්න තිබුණා. උතුරු සහ නැගෙනහිර පළාතුත් ආවරණය වෙන පරිදි. නමුත් එහෙම වැටෙලා නැහැ.